channel එක Ashwari Sweden. මම හිතනවා මේ වීඩියෝ ඔයාලා මම අප්ලෝඩ් කරපු ස්වීඩන් විසා ඇප්ලයි කරන විදිහ වීඩියෝ එක බලන්න ඇති කියලා. ඔයාලා තනියෙන් ඇප්ලයි කරේ නැතත් වීඩියෝ එක බලලා තියාගන්න. මොකද ඒ ඩීටේල්ස් ඔයාලට සමහරකට ඉන්ටර්වියු එකක් આવොත් ඕන වෙයි. ඒකේ ඒ දීලා තියෙන ඩීටේල්ස් ටික හරියට බලා ගන්න, වෙබ්සයිට් එක සම්පූර්ණයෙන් කියව ගන්න. ඊට පස්සේ ඔයාලට එම්බසි විසිට් එකට බයෝමෙට්‍රික්ස් දෙන්න කියලා ඊමේල් එක ආවොත් ඔයාලට දවස් 30ක් ඇතුළත එන්න කියලා ඊමේල් එකක් එයි බයෝමෙට්‍රික්ස් දෙන්න ආවොත් හරියට ඩොකියුමන්ට් ටික අප්ලෝඩ් කරලා තියෙනවා නම් හරියට ඇප්ලිකේෂන් එක ෆිල් කරලා තියෙනවා නම් එතකොට මුලින්ම කරන්න ඕනේ පුළුවන් තරම් ඉක්මනට ඉන්දියන් වීසා එක දාගන්න. මේකදී අපි ඇප්ලයි කරන්නේ ටූරිස්ට් වීසා එක. ඒක හරියම ලේසි. මෙතෙන්දී හැබැයි අපිට එම්බසි විසිට් එකට යනවා කියලා කියන්න බෑ. ටූරිස්ට් වීසා ගන්න අපි ඇප්ලයි කරන්නේ. ඉතින් මම ඇප්ලයි කරේ ටූරිස්ට් වීසා 1 month double entry කියන එක. මේක ඇප්ලයි කරන්න හරියම ලේසි. අපිට අවශ්‍ය වෙන්නේ අප්ලෝඩ් කරන්න අවශ්‍ය වෙන්නේ ෆොටෝ එකක් සහ අපේ හොඳ ක්ලියර් පාස්පෝර්ට් කොපි ස්කෑන් කොපි එකක්. ඉතින් අපි බලමු කොහොමද කරන්න කියලා. හරි අපි බලමු. ඔයාලා මෙතන ටයිප් කරන්න how to apply Indian visa online from Sri Lanka කියලා. එතකොට එන පළවෙනි link එක නෙමෙයි පහළට ගිහින් බලන්න මෙන්න මේක India visa online e-visa කියලා තියෙන එක. මේකට යන්න. මෙතන මුලින්ම උඩින් පෙන්නනවා ස්ටෙප්ස් ටික. එතකොට මෙතන තියෙන visa type ටික. e-tourist visa, e-medical visa, e-transit visa, e-entry visa, film visa, student dependent visa මේ විදිහට තියෙනවා. මෙතනදී අපි දාන්නේ e-tourist visa කියන එක. ඒකට ගියාම පෙන්වනවා තියෙන e-tourist visa type ටික 1 month එකක් තියෙනවා. ඒක double entry. visa එක grant වුණ දවසේ ඉඳලා දවස් 30ක්. ඊට පස්සේ 1 year තියෙනවා. ඒක multiple entry. ඊට පස්සේ 5 years තියෙනවා. ඒකත් multiple entry. අපිට එච්චර අවශ්‍ය වෙන්නේ නැහැනේ. මේ පළවෙනි එක දැම්මනම් ඇති. සමහරක් අය 1 year එක ඇප්ලයි කරනවා. මොකද හදිසියේවත් එයාලගේ RP කාඩ් එක ලංකාවට ආවෙන්නේ නැතොත් ඉන්දියාවට ගිහිල්ලා RP කාඩ් එක අරගෙන එතනින්ම ස්වීඩන් එන්න එහෙම එන අයත් ඉන්නවා. එහෙම ඇප්ලයි කරන අයත් ඉන්නවා. එහෙම වීසා පරක්කු වුණොත් ඒ වගේ RP කාඩ් එක පරක්කු වුණොත් ඒ වගේ හේතුන් නිසා මම ඇප්ලයි කරේ මෙන්න පළවෙනි එක 1 month double entry. ඊටසේ අපි බලමු sample application එකක් තියෙනවා මෙතන. මෙතන අපි බලපු පළවෙනි page එක. ඊට පස්සේ මෙතන මුලින්ම fill කරන්න තියෙනවා passport type එක. nationality. එතකොට travel වෙන්නේ කොහාටද? ඒ ටික birthday එක ඊට පස්සේ email ID ඊට පස්සේ ආය visa type එක. මෙතන e-visa කියන එක ටික් කරන්න. මෙතන අපි e-visa දානවා නම් අපිට කියන්න බෑ මේ අපි යන්නේ එම්බසි විසිට් එකකට කියලා. මොකද ඒකට වෙනම visa එකක් තියෙනවා. ඒක අපිට මෙහෙම දාන්න බෑ. අපි එම්බසි එකට යන්න ඕනි. හරි. ඊට පස්සේ ඔක්කොම තියෙන්නේ personal details fill කරන්න. ඊට පස්සේ ආයෙත් passport details තියෙනවා. place of issue, date of issue ඒ ටික fill කරන්න තියෙනවා.
පස්සේ ඊළඟ page එකේ තියෙනවා ආයෙත් address එක. ඊපස්සේ family details fill කරන්න තියෙනවා. අම්මගේ තාත්තගේ details fill කරන්න තියෙනවා. ඊට පස්සේ තියෙනවා අපි යන්නේ කොහාටද කියන එක. මෙතන ඒ city එක දාන්න. එතකොට embassy එක තියෙන නිව් දිල්ලි කියලා දාන්න. ඊට පස්සේ address දාන්න තියෙනවා. ඒවට අපිට එතන address එක දාන්න බෑ. ඔයාලා කොහේ හරි බලන්න යන තැන්වල address දාන්න. එතකොට මෙතන e-visa අපි 1 month double entry දැම්මොත් එතන duration එක පෙන්වන්නේ 1 month කියලා. මෙතන number of entries double entry කියලා පෙන්නයි. ඊට පස්සේ තියෙනවා visa details දාන්න. කලින් ඇවිල්ලා තියෙනවා නම් ඒ details දාන්න තියෙනවා. ඊට පස්සේ තියෙනවා references. මෙතන දාන්න ඕනේ අපි ගිහිල්ලා නවතින තැන. ඒ address එක contact numbers ඒ ටික දාන්න ඕනේ. ඊට පස්සේ මෙතන තියෙන්නේ අපේ ඉන්න address එක, ලංකාවේ address එක. මොකද මෙතන නම වැටෙන්නේ අපි උඩ දෙන එක අනුව. මෙතන මේ nationality කියන එක මෙතන මේ දාලා තියෙන එක තමයි මෙතෙන්ට එන්නේ. ඒක ශ්‍රී ලංකන් A fill කරාට පස්සේ ඊට පස්සේ criminal records වගේක් අහනවා. ඒ ටිකට ටික් කරන්න. ඊට පස්සේ අප්ලෝඩ් කරන්න එනවා ෆොටෝ එක. මෙතන සයිස් එක දීලා තියෙනවා maximum 1 MB. සයිස් එක තියෙනවා pixel 350 ඒ විදිහට හරියන ෆොටෝ එකක් බලලා අප්ලෝඩ් කරන්න. ඊට පස්සේ එනවා අපේ passport එකේ scan copy එක අප්ලෝඩ් කරන්න. ඒකත් maximum 300 KB තියෙන්න ඕනි. ඊට පස්සේ මෙන්න මේ විදිහට එනවා confirm කරන්න කලින් පෙන්නනවා මේ details ටික එක check කරන්න, double check කරලා confirm කරන්න. එතකොට දවස් 2කින් වගේ grant වෙනවා සාමාන්‍යයෙන් business days වලින් දවස් 2කින් වගේ grant වෙනවා. එතකොට මෙන්න මේ වගේ සාමාන්‍ය මේ වගේ එකක් තමා එන්නේ PDF එකක් තමයි එන්නේ visa එක. එතකොට ඔයාගේ ෆොටෝ එක වැටෙනවා, ඔයාගේ details ටික වැටෙනවා. දකුණු පැත්තෙන් QR code එකක් එයි. ඔයාලට ලේසි කියලා හිතනවා නම් ඒක print කරලා අරගෙන යන්න. නැත්නම් අපිට හැම වෙලෙම ෆෝන් එක පෙන්වන්න වෙනවනේ. ඊට පස්සේ මෙතන තියෙනවා snow කරන් ටික් කරන්න තියෙනවා. ඊට පස්සේ pay now දෙන්න. payment එක කරන්න පුළුවන් 1 month double entry tourist visa එකක් නම් ඩොලර්ස් 10යි තිබ්බේ. මම හිතනවා දැනුත් ඒ ගාන වෙන්න ඇති. එක්කෙනෙක්ට ඩොලර් 10යි. ඒක මම කිව්ව එක හරිම ලේසි එක ෆිල් කරන්න e-visa එකක් නිසා. මතක හොඳ මේක ෆිල් කරද්දී හොඳට මතක තියාගන්න ඕනේ වැඩි වෙලා ගන්න නැතුව ෆිල් කරන්න. මොකද මේ වෙබ්සයිට් එක එකපාරටම ක්ලෝස් වෙලා යන්න පුළුවන්. බාගට ෆිල් කර ඉති. එහෙනම් කන්ටිනියස්ලි කරගෙන යන්න. ඔය ටික තමයි ඉතින් කියන්න තියෙන්නේ.
මෙන්න මේ විදිහට තමයි එන්නේ PDF එකක් විදිහට. මම හිතනවා ඔයගොල්ලෝ ස්විඩිෂ් ඇප්ලයි කරන විදිහ තියෙන වීඩියෝ එකත් බලන්න ඇති කියලා. එම්බසි විසිට් එකට යද්දී ඔයගලන්ට තව කියන්න ඕනේ වැදගත් දෙයක් තියෙනවා. මෙතන යන පිළිවෙලට තමයි අපිට නම්බර් එකක් දෙන්නේ. එනිසා අපි ගියේ පාන්දර 5:00 වගේ වෙද්දී එතනට 5:45 වගේ වෙද්දී එතනට ගියා. ගිහිල්ලා අපිට එතන ගේට් එකෙන් නම්බර් එකක් දෙනවා. ඒ පිළිවෙලට තමයි ඇතුළට ගන්නේ 8ට. 8න් පස්සේ ඇතුළට ගන්නවා 10 දෙනෙක් වගේ. ගන්නවා 10 දෙනා වගේ. ඊට පස්සේ එතෙන්දී වැඩි වෙලාවක් යන්නේ නැහැ බයෝමෙට්‍රික්ස් දෙන්න නම්. එතෙන්දී ආය ඇතුළට යද්දී බිල්ඩින් එක ඇතුළතදී ආය ටෝකන් එකක් ගන්න තියෙනවා. එක ෆැමිලි එකකට එක නම්බර් එකයි. එතනගේ නම්බර්ස් පිළිවෙලට තමයි කවුන්ටර්ස් වෙනම කතා කරන්නේ. ඒ කවුන්ටර්ස් ෆ්‍රී වෙන විදිහට. මෙතනදී මුලින්ම ඔයාලගෙන් හයි ඒ ඔයාද මෙතන ඉන්නේ. මොකටද යන්නේ? කාත් එක්කද යන්නේ? එහෙම අහනවා. ඒකට එයාලා දන්නවා අතර මොකටද ඉන්නේ කියලා. ඒ වුණාට එහෙම අහනවා. ඔයාලා බය නැතුව රිලැක්ස් එකේ උත්තර දෙන්න ඕනි. බය වෙන්න නම් හොඳ නෑ. නැත්නම් සමහර වැඩිපුර ඉන්ටර්විව් එකකට නොගියත් සමහරුන්ට ඒ වෙලාව ඊට පස්සේ බය වුණ අයට ඉන්ටර්විව් වලට මුහුණ දෙන්න වෙන අවස්ථා තිබුණා. ඒ නිසා ඒ විදිහට කරන්න. එහෙනම් ආයෙත් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් ගිහලා එන්න. ස්පිලසක්